Hi guys. කොහොමද ඉතින් ඔයාලට වැඩ යන ගමන් හරිම මහන්සි හදිස්සිය වීඩියෝ එකක් කරන්න හිතුණා. ඔයගොල්ලෝ දන්නවත් ඇති, දන්න කට්ටියත් ඇති, නොදන්න කට්ටියත් ඇති. මම වැඩ කරන්නේ කැෆේ එක. ඔයගොල්ලන්ට පොඩි දෙයක් පෙන්වන්න කියලා හිතුණා. මේ අපි වැඩ කරන කැෆේ එකේ කොෆි වලට අමතරව අපි බේකරි අයිටම්, ඔය ස්වීට් ඩෙසර්ට් වගේ දේවල් යනවා. ඒකේ අපි දැන් මාසෙකට කලින් මේ පොඩි ඩෙසර්ට් එකක් ඉන්ට්‍රොඩියුස් කරා. හරිද? විශේෂත්වය කියන්නේ ඒක හදන්න දැන් ඉන්ග්‍රීඩියන්ට්ස් අරන් එනවනේ. බොස් අරන් ආව පොඩි බිස්කට් පැකට් වගේ. බලනකොට ලංකාවේ මොකක්ද දන්නවද බිස්කට් එක? Munchie milk shortcake biscuit. Vanka boss, this is from Sri Lanka. From where did you find this one? It was a boss කියනවා. Kasu hard to find this one. එයාට සප්ලයි කෙනෙක් හොයලා දෙන්නලු. ඒක හොයාගන්න අමාරුයි කියලා. මං ඉතින් සප්ලයර්ස්ලා කොහොමද හොයන්නේ? ඊට පස්සේ කොහොම හරි ඒ කතාව එතනින් මෙයා වෙලා කොහොම හරි බොස් වෙයි අපේ ඇසිස්ටන්ට් ෂෙෆ් කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ මේ කොහොම හරි මේ කොහෙන් හරි ගේනවා. ගෙනල්ලා අපි දැන් මේක මේ හොඳට සේල් දෙනවා. මේ ඩෙසර්ට් එකත් මේ අනික තව දෙයක් කියන්න ඕනේ අපේ මේ කම්පැනි ලොකු කම්පැනියක් නේ මේ බ්‍රාන්ච් 3ක් තියෙනවා මේ අබු ඩාබි වල. ඒ බ්‍රාන්ච් 3ටම අපේ කම්පැනිටම ඉන්න එකම ශ්‍රී ලාංකිකයා කොල්ලා තමයි. ඉතින් කොහොම හරි මේ අද ෂෙෆ් මට කිව්වා මේ එයාලට කොහෙන්වත් දැන් ස්ටොක් ඉවරයි කියලා බිස්කට් හොයාගන්න තරම් නැහැ කියලා. මට තනක් තියනවාද හොවා. මං ඉතින් කිව්වා දැන් මට ගේ ළඟ තියෙනවා මේ ග්‍රෑන්ඩ් එමිරේට්ස් මාකට් කියලා. මේ ඒකේ ශ්‍රී ලංකන් සෙක්ෂන් එකක් වෙනම තියෙනවා. ඒකේ බැලුවේ නැද්ද කියලා. ඉතින් මට බලන්න කිව්වා. මම මේ වැඩ ඇරලා මහන්සිලා එන ගම කරන්න දෙයක් නැහැ. ඉතින් කටින්දා මාළුව නැහින්න කියන්නේ. ඉතින් මේ දැන් යන්න හදන්නේ මේ බිස්කට් හොයන්න. යම් මාත් එක්ක එතන ලංකාවේ තව බඩු තියෙනවා. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ ලංකාවේ බඩු වල ගණන් වෙනම. මම අපේ එමිරේට්ස් මාකට් එකේ ඒක ලොකු මේ මේ හදි තියෙන මම දැනුවත් තියෙන ලොකුම හයිපර් මාකට් එක. ඔයාලට වෙනම වීඩියෝ එකක් මම ගේන්නම් මේ ග්‍රෑන්ඩ් එමිරේට්ස් මාකට් එක ගැන. අද මම ඔයාලට නිකන් මේ පෙන්නන්නම් මේ ලංකාවේ බඩු වල ගණන් කොහොමද කියලා ග්‍රෑන්ඩ් එමිරේට්ස් මාකට් එකේ. යන් එහෙනම් මේ තියෙන්නේ අබු ඩාබි වල මේ හරිය ටූරිස්ට් ක්ලබ් ඒරියා එකේ මං හිතන්නේ මේක තමයි මේ හරිය තියෙන ලොකුම හයිපර් මාකට් එක. මීට ලොකු එකක් නම් මම ඇත්තටම දැකලා නැහැ. මේ එහෙම තියෙනවා නම් කවුරු හරි දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මේ මං ගෙන ලොකුම හයිපර් මාකට් එක shopping mall තියෙනවා. ඒක හයිපර් මාකට් වලින් ලොකුම එක මම දැකලා තියෙන එක නම් මේක තමයි. මොකද තව ලුලු එකක් තියෙනවා. ලුලු කියලාත් මේ දන්න දෙයට කියන්නේ ලුලු කියලා මේ සුපර් මාකට් එකක් තියෙනවා. ඒකේ ලොකු එකක් තියෙනවා මේ WTC කියලා මෝල් එකක් තියෙනවා. ඒක ඇතුලේ මේක හැබැයි ඒකටත් වඩා ලොකුයි මන් දන්න තරම් ඉන්නවා. ඉතින් මේක නැති දෙයක් නැත්තරම් එළවලු, ඇඳුම්, පැළඳුම්, සපත්තු, ගෙවල් වලට පඩු හැමදේම තියෙනවා. මේ ඉතින් මේකේ මේ පොඩි මේ එක ෂෙල් එකක් තියෙනවා මේ ලංකාවේ අයිටම් විතරක් දාලා. අපි බලමු අපේ බිස්කට් එක හොයාගන්න පුළුවන් වේද කියලා. යම් බලන්න මට මතකත් නැහැ මම මේකට එනවා මාසෙකට 2-3 පාරක් එනවා. මතකත් නැහැ මේ හරි තමයි තිබ්බේ. මෙතන තමයි මේ තියෙන්නේ. මේ ෂෙල් එකේ ඔක්කොම ලංකාවේ අයිටම් තමයි තියෙන්නේ. මෙතනින් කුළු බඩු වල ඉඳන් බිස්කට්, කිරි පෙට්ටි, අනම්මන, හාල්, කාරවල හැමදේම තියෙනවා. මේ තියෙන්නේ මෙතන ඔය 3-5 වර්ග අනම්මන මේ ඒවා තියෙනවා. මේ තියෙන්නේ මේ වියලි මිරිස් කුඩු, කහ කුඩු. මේ ඇවිල්ලා මිරිස් කුඩු, කහ කුඩු 2.95යි. ඩිරාම් 2.95යි. තියෙන අමු 3-5 තියෙනවා 4.25යි. බැදපු 3.5 4.25යි. මේක ඇවිල්ලා ග්‍රෑම් කීයද කියලා නම් මට මේ ග්‍රෑම් 50 සිනම කුරුඳු තියෙනවා. තවත් ඔය 3-5 වර්ග මිරිස්, කොත්තමල්ලි, මේ හකුරු තියෙනවා. කිතුල් හකුරු ලංකාවේ කිතුල් හකුරු කිය 2.99.
ඔය තියෙන රතු කැකුළු හාල් මෙන්න තියෙනවා. ඉතින් මගේ ෆේවරිට් ටිපි ටිප් තියෙනවා. මේ ක්‍රීම් කැකර තියෙනවා. ක්‍රීම් කැකර එකක් 3.50යි ලොකු ක්‍රීම් කැකර එක. ඊට පස්සේ උස්වත්ත බිස්කට් ගොඩක් තිබ්බ. මේ කස්ටර්ඩ් ක්‍රීම් බිස්කට් 2.25යි. අනේ කස්ටර්ඩ් ක්‍රීම් බිස්කට් එක 1.99යි. චොක්ලට් එක 2.25යි. මේ ටිපි ටිප් තියෙන පොඩි එක 1.95යි. ලොකු එක ඊට පස්සේ සෝයා මීට් ඊට පස්සේ මේ උස්වත්ත නම් මේ තියෙන්නේ අපේ බ්‍රෑන්ඩ් එක ඉස්කෝලේ යන කාලේ චංකි චොක්. ඒකයි ගෑන් ළමයෙක් එහෙමට ඔය පස්සේ යනකොට ඉතින් චංකි චොක් එක තමයි යන්නේ ඉතින් 2013 14 කාලේ. ඒකයි ලොකු මෙක්කුත් රුපියල් 100යි දෙක. TR කේක් තියෙනවා 7.99යි. 8.75යි. ස්විස් රෝල් 6.50යි. මෝතා ජෙලි තියෙනවා 3.75යි. ඔක්කොම 3.75යි. මෝතා ජෙලි කස්ටර්ඩ් මේ තින්නේ මේ පොල් පිටිකල පොල් 17.50යි. නෙස්ටමෝල්ට් 16යි. මේක මේ පොලොස් කාරි එක ඒක හොඳයි. අපේ වයිෆුත් ගෙනල්ලා දවස් දෙක තුනක් කිව්වා. ඒක ඇත්තටම හොඳයි. මේ කොත්මලේ කිටි තියෙනවා. අර මේ අපේ වයිෆ් වේපු හින්දා දන්නේ කොහොමද රායි ඒක පොලොස් එක සමාන තියෙනවා. තමයි ඉතින් මේ MD ලාගේ මේ පිකල් ගොඩක් තියෙනවා. මන්න ලංකාවෙ ඉඳන් මේවා කාලත් නැහැ. මේ මස්ටර්ඩ් ක්‍රීම් කිස්ලාගේ සෝස් වර්ග චිලි ඉතින් හරිස්චන්ද්‍ර නූඩල්ස් තියෙනවා 6.75යි. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ හරිය මෙතන කාරවල තියෙනවා. කාරවල නම් එක එක වර්ග තියෙනවා. මම දන්නේ නැහැ කීරමින් කියයි. එක එක ඒවා තියෙන 12.25යි. ඔන්න එහෙම කාරවල වලට වැඩි කැමති කෙනෙක් නෙමෙයි. 10.95යි ඩ්‍රයි ෆිෂ්. කේක නැති දෙයක් නෑ. මේ කාරවල වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඔහොම තමයි. ඉතින් මේ රතු හාල් තියෙනවා. මේක 20යි ගාණක් වෙන්නේ. කිලෝ 5 මං හිතන්නේ. හොඳම වෙන්නේ කොහමරි බිස්කට් නෑ. මං හොයන්න ආව බිස්කට් එක නෑ ඉතින්. මොකද උනේ. ඉතින් එහෙනම් වීඩියෝ එක ඉවර කරන්න වෙලාව හරි. මටත් මාන්සි දැන් ගෙදර යන්න ඕනේ. බිස්කට් එක හම්බුනේ නැහැ හොයාගන්න ආපු. මේ එහෙනම් වෙන වීඩියෝ එකකින් හම්බෙමු. මම මේකේ සම්පූර්ණ වීඩියෝ එකක් වෙන වෙලාවක ඔයාලට අරන් එන්නම්. එහෙනම් ජය වේවා හැමෝටම.